to my YouTube channel. ගොඩ කාලෙකින් ඉතින් මොකද වෙන්නේ? කට්ටිය ගොඩ කාලයකට පස්සේ ඔන්න ඉතින් අද ඇවිල්ලා ඉන්නේ සෙම්බුවත්තට. එන ටික නම් පොඩ්ඩක් වීඩියෝ ක්ලිප් එක ගන්න අමාරු නා. අද ආවා සෙම්බුවත්තේ පොඩි ට්‍රැවල් එකක්. එන ඇති මේ ටික ඔය සෙම්බුවත්තේ ඉන්නේ අතන ටී ෆැක්ටරි එක තියෙනවා. පිටිපස්සෙන් දියල්ලක් තියෙනවා. ඒක නම් යද්දි පෙන්නන්න උඩ ලේක් එක. තව ටිකක් උඩට යන්න ඕනේ. 3 wheel එක ආවේ 3 wheel එක මගින් හිටා. ඔයාලට මේකේ වාහන වලට නම් එන්න අමාරුයි. මේ පාරේ වාහන වලට ආවොත් අනිවාර්යෙන් වාහන හීට් කරලා වදින්න පුළුවන්. මොකද ගලුත් උඩ මත වෙලා යට වදින්නත් පුළුවන්. ඒ නිසා එන්න තියෙන හොඳම මේක තමයි මෙහෙම 3 wheel එක හරි නැත්නම් ෆයින් හරි. ෆයින් නම් එන්න අමාරුයි. ගොඩක් දුරට කිලෝමීටර් 5ක් විතර තියෙනවා. වාහනේ හැරවන්නත් එක්ක කොහොම හරි මම ලොකේෂන් පින් කරලා තියන්නම්. ඔයාලත් එන කට්ටිය එන්න පුළුවන්. මාර ලස්සන view එකක් තියෙන්නේ. බලාගෙන යන්න ඉතින්. කාලයකට පස්සේ හම්බුනේ යාළුවේ. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න දෙනවා. මාර ලොකේෂන් එක මේක. මමත් ඇවිල්ලා නැහැ මීට කලින්. මම මේ ෆස්ට් ටයිම් ආවේ. ඔඩ ඉන්න ෆ්‍රන්ට් කැම් එක දාලා ඔයාලට පෙන්නන්න. මෙතන තියෙන view එක මාර විදිහට කියන්නේ වෙනම ලෙවල් එකක්. පේනවද දන්නේ නැහැ. පේන්නේ නැතුව තියෙන්නේ. ඔඩ ඉන්න ෆ්‍රන්ට් කැම් එක දාන්න. ලොකේෂන් එක මාරුනේ. ඔයාලට ෆොටෝ ෂූටින් වගේ කරගන්නවා නම් පට්ට ලොකේෂන් එකක්. ආයේ කියන්න මේ වචන නැහැ මෙතන නම්. පිච්චර් ලස්සනයි. අතරම උරගෙන නම් පට්ට ලස්සනක් තියෙන්නේ. ඉතින් කොහොමද ජීවිතේ කට්ටිය? මම හිතනවා හොඳින් ඇති කියලා ඔක්කොම. ඉතින් වැඩි කියන්න දෙයක්වත් නැහැ. සෙම්බුවත්ත. මම හිතන්නේ සෙම්බුවත්තේ කතාවක් තියෙනවා. මම හරියට දන්නෙත් නැහැ. මත් දැනගත්තාම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද අපි ආවේ ඊපර හම්බන්තොට ගිහිල්ලා ට්‍රැවල් එකක් කරා. හම්බන්තොට ආවයින් පස්සේ මං හිතන්නේ මාස 3ක් වගේ යන්න ඇති. හම්බන්තොට වීඩියෝ දාලා එන්න බැරි වුණා කොහෙවත් යන්න. ඉතින් අද එළියට බැස්සා. පොඩ්ඩක් ගෙදරට වෙලා හිටපු නිසා මේ දවස් ටික මම ඔයාලට කිව්වා නේද පල්ලෙහාදී දියල්ලක් තිබ්බා කියලා. අතර මේක දියල්ලක් නෙමෙයි. ලූ සෙම්බුවත්තේ වැව තියෙන්නේ කන්ද උඩනේ. කන්ද උඩ තමයි සෙම්බුවත්තේ වැව තියෙන්නේ. සෙම්බුවත්ත ලේක් එක කිව්වම හැමෝම දන්නවා. ලොකේෂන් ටැග් කරාමත් එන්නේ සෙම්බුවත්ත ලේක් කියලා. ඉතින් අන්නේ සෙම්බුවත්ත ලේක් එකේ ස්ප්‍රිල් එක තියෙන්නේ මෙන්න මෙතන. ස්ප්‍රිල් එක. ඉතින් අන්නේ ස්ප්‍රිල් එකෙන් වැටෙන වතුර පාර තමයි ඒ අපිට පෙන්නලා තියෙන්නේ. ඉතින් එක දියල්ලක් වගේ වැටෙන්නේ පොඩ්ඩක් මම පෙන්නන්න. මොකද එතන ගාවම ඉන්න එතන ඉඳන් පල්ලෙහාට පෙන්නන්න පුළුවන්. කැමරාව අනිත් පැත්ත හරවලා පෙන්නන්න. මොකද්ද මෙතන තියෙන්නේ කියලා. බලන්න ඉන්න. ලස්සනයි ඒක. වෙනම ලෙවල් එකක්. වව්. පෙන්න බලන්න ඉන්න. එතන මරුනේ මේ තියෙන්නේ මම අර ඔයාලට කියපු ගාවේ ස්ප්‍රිල් එක. මෙතන ඉඳන් වතුර ගෙලිම පහළට යනවා. පහළට යන්න පුළුවන්. මම හිතන්නේ අපිට උඩින් පල්ලයට යන වැඩි අමාරු නේ ගන්න. අතනින් පැන්නොත් පල්ලයට යන්න පුළුවන්. ලිස්සලත් ආවයි. කොහොමද ඒ වගේ වැඩනේ කරන්නේ අපි? වෙනම ලෙවල් එකක් තියෙනවා. ඉලාවට මරුවා. අතන මල් පිවිලා තියෙනවා. මල් ගොඩක් තියෙනවා. සෙම්බුවත්ත කියලා අතන ගහලා තියෙනවා. ඩ්‍රෝන් එකක් තිබ්බනම් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න තිබ්බ මාර view එකක් විදියට. පට ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න තිබ්බ. ඩ්‍රෝන් එකක් නැහැ නේ. ඩ්‍රෝන් එකක් ගාලා ගමු. ඩ්‍රෝන් එකක් නැතුව ටික හරි කරදර වලට මුහුණ දුන්නේ නැහැ. එකක් ගාලා ගමු ඩ්‍රෝන් එක.
තියෙන්නේ මාතලේට ටිකක් මෙහයින් තියෙන්නේ සෙම්බුවතලේ කියලා කිව්වත් Google Maps වල එනවා. ඒක මම දැන් 3-4 පාරක් කිව්වා මට මතක විදිහට කවන්නේ ආයි කිව්වා. මෙතන රෝපින් තියෙනවා. රෝප්ස් වල එල්ලන්නේ මට මොකක්ද ඒකට කියන නම මතක නැහැ. අන්න ඒ කියන්න පුළුවන් මේ මෙතන අර අතන උඩ අට්ටාලයක් තියෙනවා පේනවද දන්නේ නැහැ. අන්න එතන අට්ටාලේ උඩ තියෙන රෝප්ස්. ඒ රෝප්ස් වල එල්ලලා ගියයි. මේක අර මිනිස්සු මෙතන අර සංචාරක ආකර්ෂණය වැඩි කරගන්න හදපු එකක් විතරයි. හැබැයි වරදකුත් නැහැ ලොකේෂන් එක නම් මරුවා ෆොටෝග්‍රැෆි වලට එහෙම. ඒත් එක්කම වලට ෆොටෝග්‍රැෆි ඕනේ දෙයක් anything ෆොටෝග්‍රැෆි වලට වෙඩින් ෂූට් නම් වෙඩින් ෂූට් බර්ත්ඩේ නම් බර්ත්ඩේස් ඒ ඔක්කොම වලට කරගන්න පුළුවන්. මම යටින් අපේ contact numbers දාලා තියන්නම්. ඔයාලට ඒ ඔක්කොම අපෙන් කරගන්න පුළුවන්. ඉතින් මම දවසක ෆොටෝග්‍රැෆි වල බ්ලොග් එකකුත් දාන්නම් ෆොටෝග්‍රැෆි කරන්න ගියපුවා. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. ඔයාලා ඉතින් මං කියන්නේ වෙන මොකුත් මට කියන්න දෙයක් නැහැ. අතර මේ ලොකේෂන් එක ගැන මට වෙන කියන්න දෙයක් නැහැ. ඔයාලා බලන් ඉන්න. මම වාද කරන්න දෙන්න. ඔයාලා බලන් ඉන්න. සාමාන්‍යයෙන් කොහමද හැදුනේ මේ වත්ත? මේක සුද්ධ හිටපු කාලේ සුද්ධ නෙකින් එකේ සුද්ධ. ඔව් සුද්ධ ගම මේ ජේකත් ඔක්කොම ඇදුවේ. ඊට පස්සේ ඒ පරණ වුණාම ඊට පස්සේ මේ වතු වලට සුද්ධ අයින් කරලා ගියන් පස්සේ ආයේ මේ වතු වලට රජෙට ගත්තන ආණ්ඩුවට අරගෙන ආයේ ආණ්ඩුවෙන් තමයි කරන්නේ. දැන් ආණ්ඩුවෙන් තමයි මේ නඩත්තු කරගෙන යන්නේ. ඔව් ඒක වත්තෙන් මාතුලා මුද්‍රෙන්දලා ඉලා ඒගොල්ලෝ තමයි මේක පාල කරන්නේ. එතකොට දැන් මේ අතර දැන් කොච්චර විතර පරණයිද මේක? මේක පරණ ගන්න මට කියන්නේ. මම අවුරුදු 60යි වගේ. අවුරුදු 60ක් වගේ නේ. ඒකදී ඉතර කියන්නේ ඒකනේ සුද්ධ ඒ කාලේ සුද්ධ වාඩේ කරන අපි. දැන් අංකල් මෙතන කොච්චර කලින්ද වැඩ කරනවද? අවුරුදු 10ක් විතර. හරි අංකල් මම thank you. ඊට පස්සේ වත්තේ වැඩ කරනවා. වත්තේ කියන්නේ වත්තේ ඒ වත්තේ වැඩ කරනවා. මෙහෙ තේ වත්තේ. දැන් මේක කොච්චර ප්‍රමාණයක තියෙනවද? කොච්චර අපසරියක් තියෙනවද මේක? දැන් ඔව් කරගන්න මේකට නෑ 2000. දැන් මෙතන මේ සෙම්බු වත්තේ කියලා මේ අපි කියන්නේ මේ මෙතන ඇවිදින තැන විතරයිනේ. වෙනම තව තියනවද? මේ ඔක්කොම මේකටයි. මේ පැත්තම ඔක්කොමයි. වත්තමයිද? වත්තමයි සාමාන්‍යයෙන් දැන් වැඩි තමයි අදින. ට්‍රැවලර්ස් වලට ඇවිදින්න දෙන්නේ කොයි හරියද මේ ටිකේ විතරද? ඔව් මේ ටික ආරෙන් ඉඳලා රාම ඕම එන්න පුළුවන්. අර වැවගාවෙන් ආයේ මේ පැත්තට එන්න පුළුවන්. එතකොට ට්‍රැවලර්ස් වලට දෙන්න නැති තැනකින් ටිකකුත් තියෙනවා. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක වටේම ගිහින් යනවා නම් කොච්චර ලාවක් වගේ යනවද සාමාන්‍යයෙන්? පැයක් විතර. හරි අංකල් එහෙනම් thank you. ඔය දෙන්න. මම හිතනවා ඔයාලට ක්ලියර්ද කියලා ඩීටේල්ස් ටික. ටිකක් අපි උඩට ගිහිල්ලා බලමු. ඩීටේල්ස් ගැන අතන මම කියන්නත් දන්නේ නැහැ. මම ඒකයි ඒ අංකල්ගෙන් අහගත්තේ ඔක්කොම. ඒ අංකල්ත් කිව්වා කමක් නැහැ වීඩියෝ දාගන්න කියලා. මෙතන රෝප්ස් තියෙනවා. රෝප්ස් වල යන්න දෙන්නේ නැලු යාළුවෝ ඉන්ෂුරන්ස් එක විතර කතාවක් කිව්වේ. මේ රෝප්ස් තියෙනවා. දුරට ගිහලා බලමු.
සීතලයි පොඩ්ඩක් මේ වෙලාවේ. දැන් ඇති වෙලාව මං හිතන්නේ දෙනවා 11:04 වෙලාව 11:04 හරියටම. ටිකක් සීතලයි මේ දවස් ටිකේ සීතලයි මෙහි. චූටි සීතලක් තියෙන එක නේ. ඒතර කෑ කරන්න ඕනේ නැහැ. චිල්ඩ්‍රන්ස් පාර්ක් එකක් තියෙනවා උඩ. චිල්ඩ්‍රන්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා. ළමයින්ට සෙල්ලම් ගන්න පුළුවන් පොඩි උන්ට. පොඩි උන් කියන නෑනේ පොඩි ළමයින්ට. ඉතින් ඔයාලා කලින් දැක්ක කැෆේ ඒරියා එක තමයි අතන තියෙන්නේ. මේ තියෙන්නේ කැෆේ ඒරියා එක. කැෆේ කවුලක් නැහැ පට්ට විදිහට ගියා. ඒ කියන්නේ අපි කාපු දේවල් වල දැක්කා නේ දැක්කා. අවුලන්නේ කැෆේ එක මාරු පිළිසිදුයි. බොයි සතන චෙයා එකක් තියෙනවා පොඩි ලී වලින් හදපුවා. ඉල්ල ඉඳ ගන්න බලමු. පොඩි නම් අර විවින් ඒරියා එකක් තියෙනවා එතන. ෆොටෝවක් තියෙනවා. සීදල හොලන් තියෙනවා. අතන ෆයිනස් ගස් ටික තියෙනවා. ෆයිනස් ගස් ටික දාලා ඉස්සරහට යන්න තමයි ලස්සන එන්නේ. ඉතින් අර අංකල් කිව්වා වගේ අක්කර 200ට ඔප්පසරියක් තියෙනවා. අක්කර 200 මම දෙන්නේ නෑද? මේ ටික විතරයි. අර තියෙන ලේක් එකේ අපි ආපු පාර කලින් අර එහා පැත්තෙන් පේන්නේ. මේක කන්දක් ඉන්න අර උල්පත්තල වතුර එහෙම ඔක්කොම මේ වැවට තමයි එකතු වෙන්නේ. එකතු වෙන තමයි හදලා තියෙන්නේ. උල්පත්තලින් එන වතුර ඔක්කොම වැවට එකතු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට තවත් කිව්වොත් අපි දැන් view එක කියන්න හදන්නේ. නිදහසේ විවේකී වෙන්න නම් මරුවා. ඒ වගේම ෂූටින් වලට නම් කියාපු ප්ලේස් එක මාර විදියට ෂූටින් ලොකේෂන්ස් තියෙනවා. මේ ෆයිනස් කැලේ එහෙම ඩාර්ක් මෝඩ් ඉෆෙක්ට්ස් වලට එහෙම මරුවට ගැලපෙනවා. ඉස්සරහටම කැලේ මැද්දෙන් බව අයිනෙන් තියෙන පාර ලස්සනයි. කියන්න වචන නෑ. ඉතින් ඔයාලත් බලන්න මේකේ සුන්දරත්වය බලලා ඔයාලත් එන්න මේ සුන්දරත්වය විඳින්න. හැබැයි විනාශ කරන්න එපා සුන්දරත්වය. බලාගෙන යන්න. මෙතන මාරම ලොකේෂන් එකක්. මට කොඳු ටික ඒක වෙනම වයිබ් එකක්. වයිබ් එකක් තියෙනවා. එතන මේ කියන්න දෙන්නේ නැහැ. ඒක මාර දින මේක ඩෙවලොප් කරන් යන ඒ කට්ටිය. අතම ගන්න ටිකට් එකට පාඩුත් නැහැ.
ටිකට් එක 400යි. ඔයාලට අතුරට එද්දි ටිකට් ගන්න ඕනේ. ටිකට් එක 400ක් වගේ වෙන්නේ. ටිකට් එකට පාඩු නෑ අතරම. ටිකට් එකට හරියන්න මේක නඩත්තු කරගෙන යනවා. මේ තනි කර මේ මෙහෙම තමයි යන්න තියෙන්නේ. අද නම් මෙහෙට රස්නේ නෑ. අද නම් පොඩ්ඩක් සීතල හුලන් තියෙන්නේ. හුලන් සීතලයි. සාමාන්‍ය දවසකට වගේ නම් රස්නේ ඇති. ඉතින් ඔන්න අපි ආවා ඊළඟට හුන්නස් ෆෝල්ස්. අපි ඉතින් අද ඇවිල්ලා ඉන්නේ නුවර මාතලේ. අද අපි ට්‍රිප් එක දාලා නුවරට. ඉතින් දැන් ඉස්සරහට ගිහලා බලමු. හුන්නස් ෆෝල්ස් තියෙනවා මෙතනින් පේනවා. පොඩ්ඩක් ඉන්න කැමරාව එක කරලා පෙන්නන්න. දියල් ගන්න ගන්න බල. අල්ලන්නේ ඉහළට උඩට ගියල් එකේ ඉන්න තියෙන්නේ. ගොඩක් උසයි දියල්. නාන්නත් දැන් හදලා වෙනවා. ටිකට් ලෝකල්ස් වලට 150යි ෆොරේනර් කෙනෙකුට නම් 500ක් දෙන්න කියලා දාලා දෙන්න. ලෝකල්ස් වල දැන් අපිට ටිකට් එක උනේ 150ක් වගේ. ඒකවත් ගිහින් උඩට යන්න බලමු. ඉතල බලමු මෙතන. යන්න අතන හිටියේ. අතන පොඩු ටික තියෙනවා. එතන හිටියේ. මේ එතනින් පොඩ්ඩක් උඩ. ඔයාලට මතක ඇති. එතන ඉද්දි මම පෙන්නද්දි උඩ තිබුණ පාලමක්. පාලමට එන්න තිබ්බේ. එතනින් කොහොම පඩි ටික තියෙනවා. එහෙම නැගලා එන්න තිබ්බේ. දැන් මේ එතන පාලමට යනකම ඉන්න. මේක ඇත්තටම ලස්සන ප්ලේස් එකක්. අර ඇත්තටම අර නිකන් අර සෙම්බුවත්තේ වයිබ් එකේ තියෙන්නේ. දැන් ප්ලේසස් දෙකකට ආවනේ. දැන් මේ හුන්නස් ෆෝල්ස් සෙම්බුවත්තේ දැන් කිලෝමීටර් 2ක් විතර ගියාම තියෙන්නේ. සෙම්බුවත්තට යන බාරම තියෙනවා. ඔයාලට මේක බලලා වුණා නම් සෙම්බුවත්තට යන්න පුළුවන්. අපි එක්කරේ සෙම්බුවත්තට ගිහිල්ලා මේකට ආවේ. සෙම්බුවත්තට එක්කර ගිහිල්ලා තමයි අපි මේකට ආවේ. දැන් මේ දෙකම ගත්තාම ඉතිරවටම ෆොටෝග්‍රැෆි වලට නම් මරුවා. වෙනම ලෙවල් එකක් තියෙන ෆොටෝග්‍රැෆි වලට. මේ ඉස්සර වැටේද? ඉස්සරට ආදාන තියෙන පරිස්සමෙන් නවතිනවා. හොටෙල් එකට ආවා. අපි හොටෙල් එකට ආවා. ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් පැය 3කට 4කට විතර කිට්ටු ඇති. ආවේ එකට විතර ආවේ. එකට දෙකට වගේ ආවේ. දෙකට වගේ ඇවිල්ලා කොහොම හරි එද්දින් නිදාගෙන ආවේ. මහන්සි ඇත්තරම මහන්සි හින්දා නිදාගෙන ආවේ. නිදාගෙන ඇවිල්ලා ලොබි එකේවත් වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. එහෙම ලොබි එකේ පොඩ්ඩක් හේත් වෙලා ඉඳලා එහෙම අනිත් පැත්තට ආවා. ඉතින් අද අපි ඉන්නේ Fox Resort Kandy. Fox Resort Kandy කියලා Google Maps වල ගහපුවම උඩටම එනවා. ඉතින් ඔයාලට බුක් කරන්න ඕන නම් ඔයාලටත් බලන්න පුළුවන්. ඉතින් එයාලගේ සම්පූර්ණ පැකේජ් එකක full board පැකේජ් එකක් අපි ගත්තේ. ඉතින් හොටෙල් එකේ ලස්සන පෙන්නන්නම්. ඔක්කොම වෙලාව ගියේ. උගයිස් 5:17 වෙලාව. 5:17යි. ඉතින් 5:17ට තමයි දැන් අපි මේ
ඉන්නේ. ඉතින් 5:17යි වෙලාව. ඉතින් 5:14 වෙනකන් නිදාගෙන දැන් තමයි ඔන්න නැගිටලා පොඩ්ඩක් ඉන්නේ. ඉතින් ඔයාලට වෙනදි මගේ පිටිපස්සෙන් එළිය පේනවා. එළිය දෙන වෙනදි. ඉතින් මාර ලස්සන view එකක් තියෙන්නේ. කතා කරන්න වචන නැහැ ගැන නා. ඉතින් අපි බලමු එළියට ගිහලා මොනවද තත්ත්වය කියලා. හරි. මේ ඉන්නේ මම. ඇවිල්ලා පොඩ්ඩක් හිටියා. යෝ. ඉතින් මේක තමයි රූම් එක. ඉතින් ඒ ගැන කියන වචන නැහැ. කවුලක් නැහැ. ඉතින් රූම් එක ගැන පොඩි අයිඩියා එකක් ගත්තොත් මේ රූම් එක මෙහෙම තියෙන්නේ. ඔයාලට මෙතන දොර තියෙනවා. ඉතින් බාත්රූම් එක ගත්තොත් බාත්රූම් එක රිවිව් එක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රික් එකක් තියෙන්නේ. මේක මෙහෙම ඔන් කරන්නත් පුළුවන්. එතකොට එළිය වෙනවා. රෑ වෙනවා එළිය වෙනවා. හරිද? එතකොට බාත්රූම් එක මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලට එකෙන් සරල අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මෙහෙම වැඩ කරනවා නේද? යතඩ ඔෆ් කරනවා අන්න කී කාඩ් එකෙන් ඔෆ් වුණා. කී කාඩ් එක හරියට පොසිෂන් නැහැ. අන්න හරි. එකන් කී කාඩ් එකෙන් තමයි ලයිට්ස් ඔක්කොම වැඩ කරන්නේ. මෙහෙ විතර බෝතල් තියෙන්නේ. රීසයිකල් කරන්න පුළුවන් වෙන හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපිට view එක. අපිට තියෙන view එක. එළියට ගිහලා බලමු එනන්නේ. වැඩි කතාවක් නැහැ. එළියට ගිහලා බලමුනේ. ඔන්න එහෙනම් එළිය බලන්න. මේක මෙන්න මෙහෙම පුෂ් කළා. මෙහෙම මේ කැලේ නැද්ද බං? මෙතනින් නේද පුෂ් කරන් තියෙන්නේ. මේක මෙතනින්. අන්න හරි. නෑ. මේක මෙතනින් මෙහෙමනේ. අනේ මෙහෙම. හරි. හරි. සැහෙන්න ඉන්නගිලිවෙලා මේ තමයි තියෙන්නේ. බලන් ඉන්න ග්‍රේප් ෆොක්ස් විත් කැන්ඩි. ඉන්නලා තියෙන කැන්ඩි දෙලටයි. බලන්න. මොනවද ටිකක් තියෙන අපේ හදන්න වන්ට Pisau. Ini orang kata ni ada ini ketian ni, ini balangin ni, kita dah kian dan nak, enak. Let's enjoy this. ඉතින් දැන් යන්න හදන්නේ අපේ ඩිනර් එක ගන්න. ඉතින් ඩිනර් එක ගන්න තමයි යන්න හදන්නේ. ඩිනර් එක නම් වීඩියෝ එකක් දාන්න බැරි ඒ ගොඩක් දුරට. මොකද එච්චරට කොස්ට් එක ඉන්නවට නිකන් බයයි වගේ දැන් වීඩියෝ කරනකොට නිකන් ලැජ්ජා වගේ සීන් එකක් තියෙනවා. ඒ නිසා එතන වීඩියෝ එකක් ගන්නවට බෑ. ඉතින් අද vlog එකෙන් මට දෙන්න තියෙන ඔච්චරයි. ඉතින් මීට වඩා දැනකට යන්න නැහැ. හෙට උදේම උදේ මොටල් එකට පොඩ්ඩක් ඇවිදී පූල් එකට බහිනවා. ඔය වගේ සීන් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අද එද්දි පොඩ්ඩක් රැ වුණා. දැන් නම් ගොඩක් මහන්සි. දැන් ඉක්මනට ඩිනර් එක අරන් ඇවිල්ලා දැන් නිදා ගන්නවා. එහෙනම් good bye set එක පරිස්සමෙන් ඉන්න. එහෙනම් ආයෙත් දවසක වෙනම vlog එකකින් වෙන විදිහට set වෙමු. එහෙනම් ගිහලා නම් bye.